ද්‍රවයක වාෂ්පීකරණයේ එන්තැල්පි වෙනස සහ වාෂ්පීකරණයේ එන්ට්‍රොපි වෙනස පිළිවෙලින් මවුලයට කිලෝජූල් 45ක් සහ මවුලයට කෙල්විනයට ජූල් 90ක් වෙනවලු. එතකොට මේ ද්‍රවයේ තාපාංකය මොකක්ද කියලා තමයි අහන්නේ. එතකොට ද්‍රවයක් ගත්තොත් තාපාංකයේදී ඒ ද්‍රවය එකේ වාෂ්පයත් එක්ක තමයි සමතුලිත වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි දැන් x කියන ද්‍රවයක් ගත්තොත් එයා සමතුලිත වෙනවා x ගෑක්ස් එකත් එක්ක. ඒ කියන්නේ එයාගේ වාෂ්පයත් එක්ක. එතකොට සමතුලිත ප්‍රතික්‍රියාවක් ගත්තොත් එයාලගේ ඩෙල්ටා G වලගේ බිඳුවක් වෙනවා. එතකොට ගීබ් ශක්ති සමීකරණය මේකට දැම්මම ඒකෙන් අපිට මේ ඒ ද්‍රවයේ තාපාංකය හොයාගන්න පුළුවන්. එතකොට සමතුලිත ප්‍රතික්‍රියාව ඩෙල්ටා G යගේ බිඳුවයි. එතකොට මේකේ දීලා තියෙනවා ඩෙල්ටා H වලගේ කියන්නේ එන්තැල්පි වෙනස දීලා තියෙනවා 45යි කිලෝජූල් මවුලයට කියලා. ඊට පස්සේ මේකේ ඩෙල්ටා S වලගේ කියන්නේ එන්ට්‍රොපි යගයක් දීලා තියෙනවා 90යි ජූල් කෙල්විනයට මවුලයට කියලා. දැන් අපිට මේ අර ගීබ් ශක්ති සමීකරණය දාන්න පුළුවන්. ගීබ් ශක්ති සමීකරණය තමයි ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S කියන සමීකරණය. එතකොට මේකේ අපි දැන් හොයාගත්තා ඩෙල්ටා G කියන්නේ බිඳුවක් කියලා. ඩෙල්ටා H වලගේ තමයි 45යි කිලෝජූල් මවුලයට. අඩු කරනවා T වලගේ ගැන හොයන්න තියෙන T කියලා කියන්නේ තාපාංකය. T ගුණ කිරීම ඩෙල්ටා S වලගේ තමයි 90යි ජූල් කෙල්විනයට මවුලයට. එතකොට මේකේ දැන් ඩෙල්ටා H කියන එක කිලෝ වලින් දීලා තියෙනවා. ඒ කියන්නේ කිලෝ කියන්නේ 10/3ක්. එතකොට 10/3යි ජූල් මවුලයට ඍණ T ගුණ කිරීම 90යි ජූල් කෙල්විනයට මවුලයට. මේ පැත්තේ බිඳුව. දැන් අපි T විතරක් උක්ත කරගන්න ඕන හින්දා මේ T කියන ඒ අගයන් ටික මේ බිඳුව තියෙන පැත්තට ගෙනවා. එතකොට T ගුණ කිරීම 90යි ජූල් කෙල්විනයට මවුලයට සමාන වෙනවා 45යි 10/3යි ජූල් මවුලයට. එතකොට T උක්ත කරාම T සමානයි 45යි 10/3යි ජූල් මවුලයට ඒක බෙදනවා 90යි ජූල් කෙල්විනයට මවුලයට. එතකොට 45ට 1යි 90ට 2යි. එතකොට 0.5යි 10/3යි කෙල්වින්. ඒ කියන්නේ T වල අගය සමාන වෙනවා 500යි කෙල්වින්. එතකොට මේ උත්තරවල දීලා තියෙන්නේ සෙල්සියස් වලින්. ඒ නිසා අපිට කෙල්වින් කියලා උත්තරයක් තියාගන්න බෑ. අපි ඒක සෙල්සියස් වලට හරවන්න ඕන. කෙල්වින් අගය සෙල්සියස් වලට හරවන්න ඕන නම් අපි ඒ කෙල්වින් අගයෙන් 273ක් අඩු කරන්න ඕන. එතකොට 273ක් අඩු කරාම එන්නේ 227ක් කියලා. ඒ කියන්නේ සෙල්සියස් 227ක් තමයි මේකේ උත්තරේ. එතකොට මේකේ උත්තරේ තමයි 5 වෙනි උත්තරේ.